කොහොමද යාළුවනේ? සුබ දවසක් ඔයාලට. ඔන්න හුඟ කාලෙකින් පස්සේ ඔන්න අලුත් රේඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම මේ උදෙන්ම නැගිටලා මුලින්ම ආවේ අපේ ගේ ඉස්සරහ මිදුලට. ඉතින් එතන උදේට හරිම ලස්සනයි. කුරුල්ලෝ කෑ ගහනවා, වටපිටාව හරිම ලස්සනයි. මම උදේට කරන පුරුද්දක් තමයි හැම මල් ගහක් ගාවටම ගිහිල්ලා ඒවේ අලුත් මල් පිපිලා තියෙනවද, අලුතින් කොළ දාලාද, දළු දාලාද, එහෙම හොඳට ගහ දිහා නිරීක්ෂණය කරලා බලනවා. අනේ මන්ද ඒක ඇත්තටම මාට නිකන් ඇඩික්ට් වෙලා තියෙන්නේ. ඔයාලටත් එහෙම පුරුදු තියෙනවද? ඊට පස්සේ ඉතින් වටපිටාවෙත් ඇවිදලා ඔන්න ඉතින් කුස්සියට ආවා අම්මට කියලා උදේ තේ එක හදාගෙන බොන්න. අම්මා තේ එක හදනකම් මම මේ ජනෙල් ටික ඇරින්නයි හදන්නේ. උදේට මේ පැත්ත හරිම නිස්කලංකයි. ඉතින් සද්ද පද්ද වැඩිය මොකුත් එහෙන්නේ කරන්නේ නැහැ. ගෙවල් වුණා තියෙන්නේ ගොඩක් ඈතින්. ඉතින් පාරෙනුත් පොඩ්ඩක් ඈතට වෙන්න තමයි අපේ ගෙවල් තියෙන්නේ. ඉතින් එහෙම වැඩිය සද්ද බද්ද මොකුත් නැහැ. ඉතින් තේ එකත් හදාගෙන මං ඉතින් ආයේ ඉස්සරහ පැත්තට ගියා පාර දිහා බලාගෙන පුටුවකින් වාඩි වෙලා තේ එක හිමින් සැරේ බොන්න. තේ එකත් බීලා අපි දැන් හදන්නේ උදේට උයන්න. අද ඉතින් කිරිබත් හදන්න තමයි හදන්නේ. ඉතින් අද බුද්ධ පූජාව තියන්නත් තියෙනවා. උදේට අපේ ගෙවල් ගාව පල්ලෙහා පන්සලක් තියෙනවා. ඉතින් ඒකට බුද්ධ පූජාව තියන්න යන්න ඕනේ. අද තියෙන්නේ අපිට. ඉතින් බලන්නකො මේ පොල් ගාන්න හදන්නේ කිරිබත් එකට. අපේ පොඩි මෑන් පොල් ගාන්න දෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ පිටිපස්ස කොටස. ඉතින් අපි ඉස්සරහට වඩා ගොඩක්ම ඉන්නේ මේ පැත්තේ. ඉතින් ගස්වැල් තියෙන නිසා ඒ පැත්ත හරිම සනීපයි. සිසිල්. ඉතින් අපි හරි ආසයි මේ පැත්තේ ඉන්න ගොඩක්. කිරිබත් එක දර ලිපේ තමයි අපි දැන් මේ තියාගෙන තියෙන්නේ. ඉතින් දැන් ඒක ලිපේ තියලා දැන් පොල් ටික මිරිකගෙන කිරි ටික දාගන්නයි තියෙන්නේ. ඒ පන්සල තියෙන්නේ අපේ ගෙවල් පල්ලෙහා. ලොකු පන්සලක් නෙමෙයි. ඒ කියන්නේ මේ පොඩි පන්සලක්. ඉතින් ගමේ හැමෝටම ඉතින් එක දවසක් එනවා බුද්ධ පූජාව තියන්න. ඉතින් මේ පාර අද දවසේ ඇවිල්ලා තිබ්බේ අපේ ගෙදරට. ඉතින් 7 වෙනකොට බුද්ධ පූජාව තියන්න ඕන නිසා මේ දඩි බිඩිය ඉතින් හදන්නේ ඒකට යන්න. ඉතින් මේ නම් හදන්නේ අපේ පුතාට කෑම. එයාට ඉතින් වෙනම හදනව ටිකක්. එයාට තාම අර සැර වැඩිය දෙන්න කරන්නේ නැහැ. ඒක නිසා වෙනම එයාට කෑම හදන්නේ. කිරිබත් එකට ඉතින් ලුණු මිරිසකුත් හදාගත්තා ඉක්මනටම. මේ තියෙන්නේ ඉතින් අපි හදාගත්ත කෑම එක. ඉතින් කිරිබත් හදලා ලුණු මිරිස් හදලා ඉතින් පුතාටත් අපි මේ මිරිස් දාන්නේ නැතුව අලවුත්තක් හැදුවා. දැන් නම් හොඳටම පරක්ක වෙලා තියෙන්නේ. අපි ඉතින් මේ දඩි බිඩියේ බුද්ධ පූජාව තියන්න පිළියෙල කරගන්නයි හදන්නේ. පරක්කු වෙන නිසා ඉතින් අම්මා බුද්ධ පූජාව ඉක්මනටම පිළියෙල කරගෙන අරගෙන ගියා පන්සලට. ඉතින් මාත් ගොඩක් ආස කෑමක් තමයි කිරිබත් කියන්නේ. විශේෂයෙන්ම අපේ අම්මා හදන කිරිබත් එක. ඒක හරිම රසයි. ඉතින් ඒක දැක්කහම මගේ බඩගින්න තවත් වැඩි වුණා. ඉතින් මං ඉක්මනටම බත් ටිකක් බෙදාගත්ත උදේට කන්න කියලා. මේ තියෙන්නේ මං උදේට කන්න බෙදාගත්ත කිරිබත් එක. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් ආයෙ දවසක අරන් එන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.